පොත් දෙක මම වීඩියෝ එකක් කරනකොට තමයි මාළු යන්නේත්. ගොඩාක් කාලයකට පස්සේ gift එකක් ගත්තා. විතරයි. අපේ ටීටස් නෑ මේක තියෙන්නේ. මේ අත තමයි හරියන්නේ. මට ඒක මේ පැත්තට කරන්න බෑනේ. හායි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම අද පොඩි වෙනසක් කරන්න හිතුවා. අපි හැමදාම අපේ වැඩ, එතකොට පවුල, එතකොට වගකීම් අතරනේ ඉන්නේ. ඒත් අපි වෙනුවෙන් වෙන් කරන කාලය ගොඩාක් අඩුයි. ඉතින් අපි වෙනුවෙන් වෙන් කරන මට තේරෙන විදියට පුංචිම වෙලා වුණත් ගොඩාක් වටිනවා. ඉතින් අද මං ගියේ මගේ හිතට සතුටක් ගෙන දෙයක් කරන්න. ඒ කියන්නේ මං හරි ආසයි පොත් කියවන්න. මම ඒ කාලේ O level කරලා රිසල්ට් එනකන් අපි ගෙදර ඉන්නවනේ. හරිද? එතකොට මම පොත් ගෙනල්ලා කියවනවා. ඒ කියන්නේ මම පොත් කියවන්න හරි ආසයි. ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. මම දකින්න විදියට පොතක් කියවනවා කියන්නේ එක විනෝදාංශයක් විතරක්ම නෙවෙයි. ඒක අපිට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ පොත් කියවන විදිය ඊළඟට අපේ හිත සංසුන් කරගන්න උදව් වෙනවා. ජීවිතය වෙන විදියකට දකින්නත් අපිට උදව් වෙනවා. විශේෂයෙන් ගෑනු ළමයි විදියට අපි හැමෝම ඒ වගේ තමන්ගේ හිතට සතුටක් ගෙන දෙයක් අනිවාර්යෙන් කරන්න ඕනි කියලා මං හිතනවා. ඒ කියන්නේ මෙහෙම එක්කෙනා අපි ගැන හිතන්න ඕන. තමන්ගේ හිත සතුට වෙන විදිහේ දෙයක් කරන්න. ඒ කියන්නේ සමහර විට ඒක පොතක් කියවනවා වෙන්න පුළුවන්. නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. තමන්ට වටිනාකමක් දෙන විදිහට තමන්ව සලකන්න කවදාවත් අමතක කරන්න එපා. මේක මං අනිත් ගෑන් ළමයින්ට දෙන උපදෙසක්. මට ඒ කාලෙන් පස්සෙම පොතක් කියවන්න ඇත්තටම බැරි වුණා. මම දැන් මැරි කරලා ඉන්නේ. මට දැන් එහෙ පරිසරයට තාම අලුත් කියන්නේ මම තාම දන්නේ නැහැ. එහෙ මට පොත් ගන්න තැනක් කොහෙද තියෙන්නේ එහෙම කියන්න දන්නේ නැහැ. අනික කවුරුවත් නැතුව මං එතන තනියම ඉන්න නිසා මං වැඩි කැමති නැහැ. මම මාසෙට උනත් බඩු ගන්න එකපාරේ ගිහිල්ලා අරගෙන එන්නේ. හදිස්සියෙන් තමයි ආය අමුතුවෙන් යන්නේ. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් මට හිතුණා ගෙදර ආපු වෙලේ මට පොත් ටිකක් කියවන්න ගන්න ඕනි කියලා. ඉතින් මං ආවා පොත් ටිකක් ගන්න. අපේ ගෙදර ඉඳලා උතෙන්ට ලොකු දුරක් නැහැ. ඉතින් මම පයින්ම ආවා වෙනසකටත් එක්ක. අනේ මන්ද මේ වගේ තැඟුලට ආවම මට පිස්සු හැදෙනවා. ඒ තරම් පොත් ගොඩාක් තිබුණා. ඒ අතරින් මම පොත් තුනක් තෝරගත්තා. මම මේ පොත් තුන කියවලා ආයි පොත් ටිකක් අරගෙන යනවා ගෙදර ආපු වෙලාවට. ඒක මං කැෂියර් එක ගාවින් තියලා ගියා. මං තව පොඩි දෙයක් දැක්කා. මං ඒක ගන්න ගියා. ඒකේ වෙන පාට තිබුණේ නැහැ. ඒක විතරයි තිබුණේ. ඊට පස්සේ නංගි මායි දෙන්නත් එක්ක එයින් දෙකකුත් ගත්තා. ඔය තියෙන ඒකේ වෙන පාට තිබුණේ නෑ ළමයි. සුදු පාට විතරයි තිබුණේ. ඉතින් අපි සුදු පාට එක ගත්තා. මේ කියන්නේ ඉතින් අපේ පුංචි ටවුන් එක. මං ඉතින් මැරි කරන්න කලින් නම් අපි හැමදාම සතියකට ගමන් දෙකක් තුනක් ටවුන් එකට එනවනේ. ඉතින් දැන් ගොඩාක් කාලයකට පස්සේ තමයි මෙහෙම යන්නේ. ඉතින් ඇත්තටම ඒ කාලේ මට මතක් වෙනවා මං අම්මත් එක්ක මෙතන මාකට් එක තියෙනවා. එතෙන්ට එනවා. ඉතින් අම්මගේ දේවල් වලට අම්මත් එක්කම පස්සෙන්. ඉතින් මට ඒ දේවල් මතක් වෙනවා. හරි සුන්දරයි ඒ කාලේ. අපි තමයි ඒ කාලේ අම්මගේ නැට්ට. මං අම්මත් එක්කමයි අම්මා යන තැනට අම්මත් එක්ක පස්සෙන් යනවා. ඉතින් මං දැන් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන පොත් ටික ගත්තා. මට දැන් මේ පොත් ටික කියවනකම් ඉවසිල්ලක් නැහැ. තුනක් අරගෙන ආවා.
මේ තියෙන එකක් තනියෝ දියණිය කියලා මේක පොතක්. මම පොත් 3ක් අරගෙන ආවා. මේ තියෙන අනිත් පොත් දෙක මම වීඩියෝ එකක් කරනකොට තමයි මාළු යන්නේත්. හරි. ලස්සන කතා ටිකක් තියෙනවා. මේ පොත් තුන කියවමු අපි එහෙනම්. මේ තියෙන්නේ පමා වූ වසන්තය කියලා පොතකුත් ගෙනාවා. තව ගෙනාවා රිදී විලංගු කියලා. අපි මේ පොත් ටික කියවලා බලමු. මේ ඔයාලට ගේන ගොඩාක් vlogs තියෙනවා ළමයි. මම මේ එකක් අප්ලෝඩ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න. බුත් සරණයි.